සංජානීගේ වියෝවෙන් පසු ගෙවී ගිය වසර රොෂාන්ගේ ජීවිතේ වටා ඉදිකල මතකයන්ගෙන් පිරුණු නිහඬ කුටියක් බඳු විය. ඔහුගේ සෑම හුස්මක්ම ඇගේ සුවඳ සෙවූ අතර සෑම හද ගැස්මක්ම ඇගේ නමින් දුන්නේය. ඔහුගේ ලෝකයම වූ ඇයගේ සුවඳ, ඇයගේ සිනහව, ඇයගේ මතකයන් තවමත් ඒ විසල් නිවසේ සෑම අස්සක් මොල්ලකම රැඳී තිබුණේ. ඒ මතකයන් නැමැති අදෘශ්‍යමාන දම්වැලෙන් මිදී යාමට නොහැකිව මෙන්ම සංජානිගේ මව මාලිනීව මේ ශෝකයේ මැද තනිකිරීමට නොහැකිව රොෂාන් තවමත් ඒ නිවසේම රැඳී සිටියේ. මාලිනී යනු වචනවලින් තම දුක පිට නොකරන গুপ্ত නිහඬතාවයකින් සියල්ල දරාගන්නා ගැහණියකි. ඇගේ එකම දියණියගේ වියෝව ඇගේ හදවතේ කොතරම් ගැඹුරු තුවාලයක් ඇති කර ඇද්දැයි රොෂාන් දත්තේය. ඔවුන් දෙදෙනා අතර තිබුණේ වචනවලට පෙරළුණු සංවාදයකට වඩා නිහඬතාවෙන් එකිනෙකා තේරුම්ගත් බැඳීමකි. උදෑසන තේ කෝප්පය බෙදා ගැනීමේදී රාත්‍රී ආහාර වේලෙහිදී ඔවුන්ගේ දැස් එකිනෙක හමු වූයේ කලාතුරකිනි. එහෙත් ඒ බැල්ම තුල නැති වී ගිය ආදරණීයකු වෙනුවෙන් හඬන හදවත් දෙකක වේදනාව එකසේ රැඳී තිබිනි. පුතා, ඔයාට ඕන නම් ඔයාට ගෙදර යන්න. මෙහෙම දුක් විඳින්න එපා මාලිනී. දිනක් කීවාය. ඇගේ කටහඬ වියලිය. නෑ අම්මේ, මට සංජානිව දෙනෙන්න මෙහෙම ඉන්නකොට. අනික මම කොහොමද අම්මව තනියම දාලා යන්නේ? රොෂාන්ගේ පිළිතුර ඇගේ දැසද කඳුලක් නැංගුවද ඇය එය පාලනය කරගත්තාය. ඒකාකාරීව ගෙවී ගිය දිනචර්යාව එක්තරා සතියන්තයකදී වෙනස් මගකට යොමු විය. සංජානීගේ කාමරය ඇය ගියදා පටන් තිබුණේ අගුළු දෙමු මතක පෙට්ටියක් මිනි. දූලි ටට්ටු බැඳමින් තිබූ එහි බඩු බාහිරාදිය පිළිවෙලක් කිරීමට රොෂාන් තීරණය කළේය. එය වේදනාකාරී වූද කල යුතුම දෙයක් ලෙස හුට සිටිනි. ඇගේ ඇඳුම් අල්මාරිය අස්කරන විට පැරණි පොත් අතර සංගවා තිබූ දම් පැහැති සම් කවරයක් සහිත දිනපොතක් ඔහුගේ අතට හසු විය. එය සංජානීගේ බබ ඔහුට එකවරම සිහිපත් විය. ඇය ඊට කොතරම් ආදරය කළාද? කුඩා කල සිටම ඇය දිනපොත් ලිවීමට පුරුදුව සිටියාය. කුතුහලයෙන් යුතුව ඔහු එහි පිටු පෙරලන්නට විය. අවසන් වරට ලියා තිබුණේ ඇයගේ ගමන නිමා වීමට සතියකට පමණ පෙරය. නමුත් අමුත්ත වූයේ අවසන් පිටු කිහිපය ඊතා පිළිවෙලකට ඉරා ඉවත් කර තිබීමයි. යම් කිසිවෙක් එය හිතාමතාම කළාක් මෙනි. ඉතිරිව තිබූ අවසන් සටහන් කිහිපය ඔහුගේ හදවත ගැස්සවීමට සමත් විය. සමහර සෙවණලි වලින් පැනලා යන්න බෑ. ඒවා හදවතටම බරක් වෙලා. මට මේ බර තවදුරටත් උහුලන්න බෑ. තවත් තැනක මිසේ ලියා තිබිනි. නිහඬව ඉන්න එක කොච්චර අමාරුද? මේ රහස මගේ හිතේ තියන් ඉන්නකොට ඒක මාවම දවා අලු කරනවා වගේ දැනෙනවා. දෙවියනි, මට මොකක් හරි මගක් පෙන්වන්න. රොෂාන්ගේ නළලත රැලි ගැන්විනි. මේ කුමන සෙවණැල්ලක් ගැනද ඇය කතා කරන්නේ? කුමන රහසක් ගැනද? ඇයගේ අවසන් ගමන පොලිස් වාර්තාවල සටහන් වූයේ වේගයේ දරාගත නොහැකිව සිදු වූ අවාසනාවන්ත සිදුවීමක් ලෙසය. නමුත් මේ වචන ඒ සරල කතාවට වඩා එහා ගිය අඳුරු යමක් ගැන ඉඟි කළේය. ඉරා දෙමූ පිටුවල සැඟවී තිබුණේ කුමක්ද? එදා රාත්‍රියේ සිට රොෂාන්ගේ සිතට සහනයක් නොවිය. දිනපොතේ වචන ඔහුගේ මනසේ දෝන්කාර දුන්නේය. ඔහු ඒ ගැන මාලිනීට පැවසීමට සිටුවද ඇගේ ශෝකය තවත් වැඩි වේ යයි සිතා එය අත්හැරියේය. දින දෙක තුනකට පසු නිවසේ සාමය තව තවත් බිඳ වැටෙන්නට විය. එක් රාත්‍රියක 10ට පමණ නිවසේ ස්ථාවර දුරකථනයේ නාද විය. මාලිනී සාලිය පොතක් කියවමින් සිටි අතර රුෂාන් සිටියේ තම කාමරයේය. මාලිනී දුරකථනයට පිළිතුරු දුන්න අතර ඇගේ මුහුණ ක්ෂණයකින් වෙනස් වන අයුරු රුෂාන් දුටුවේය. ඈ වචනයක්වත් කතා නොකර බියපත් බැල්මින් රිසීවරයේ දෙස බලා සිට එක්වර මැමතුම විසඳි කළාය. කවුද අම්මේ? රොෂාන් ඇසුවේය. වැරදි නම්බර එකක් පුතා. ඇය කීවේ වෙවුලන හඬිනි. නමුත් ඇගේ දැස්වල තිබූ බිය ඔහුට සැඟවිය නොහැකි විය. ඊළඟ දින කිහිපය පුරාම එම අමුතු ඇමතුම් දිගින් දිගටම එන්නට විය.
හැමවිටම මාලිනී දුරකථනයේ විගස එහා පසින් නිහඬතාවයක් හෝ අපැහැදිලි කිඳිරීමක් පමරක් ඇසිනි. දිනක් රොෂාන් නිවසේ සිටි මොහොතක දුරකථනය නාද විය. ඔහු ඉක්මනින් එයට පිළිතුරු දුන්නිය. "හලෝ?" එහා පසින් මොහොතක නිහඬියාවකි. ඉන්පසු විකෘති කළ ගැඹුරු හඬකින් යමෙක් මෙසේ කීවිය. "සංජානීගේ ගමන අවසන් වූයේ හිතාමතාමද නැටිනම් අත්වැරදීමකින්ද කියා සොයා බලන්න." සත්‍යය ඔබ දකින පින්තූරිය තරම් සරල නැහැ. එපමණි. ඇමතුම විසන්දිවිය. රොෂාන්ගේ මුළු සිරුරම සීතල වී ගියේය. මේ විහිළුවක් නොවේ. දිනපොත, ඉරා දෙමු පිටු, මේ අබිරහස් ඇමතුම මේ සියල්ල එකිනෙකට සම්බන්ධද? සංජානීගේ අවසන් ගමන හුදු සිදුවීමක් නොව ඊට වඩා බීසුණු යමක ප්‍රතිඵලයක්ද? ඔහු වහාම පොලිස් ස්ථානයට ගොස් අනතුර පිළිබඳ වාර්තාව නැවත ඉල්ලා සිටියේය. එහි තිබුණේ ඔහු දැනටමත් දන්නා තොරතුරුමය. වේගය පාලනය කරගත නොහැකි වීම. සාක්ෂිකරුවන් කිසිවෙකු සිට නැත. ඒ රාත්‍රී කාලයේ සිදු වූවකි. එය වසාදමා තිබූ අතර එහි ඉදිරිපස දි รา පත් වූ පුවරුවක් විය. නමුත් එහි උඩ පෙළවරේ දූවිලි බැඳුණු කුඩා CCTV කැමරාවක් සවිකර තිබෙනු ඕදුටු විය. පොලිස් වාර්තාවේ කිසිම තැනක CCTV දර්ශන ගැන සඳහනක් නොවිය. ඔහුගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. ඔහු වහාම එම වෙළඳසැලේ අයිතිකරු සොයා ගිය. මහලු මුදලාලි කීවේ එම කැමරාව ක්‍රියා විරහිත කර බොහෝ කල් බවය. නමුත් රොෂාන්ගේ පැරැත්තේ නිසා ඔහු පැරණි පඩිගත කිරීම පරීක්ෂා කිරීමට අකමැත්තෙන් වුවද එකඟ විය. පැය කිහිපයක සෝදිසියකින් පසු ඔවුන්ට අනතුර සිදු වූ දින රාත්‍රියේ දර්ශන සොයා ගැනීමට හැකි විය. කැමරාව ක්‍රියාත්මක වී තිබිනි. මේ අතර නිවසේ තත්වය එන්නෙන්නම අමුතු අතට හැරමින් තිබිනි. මාලිනීගේ හැසිරීම අසාමාන්‍ය විය. ඇය නිතරම කල්පනාවේ නිමග්නව සිටියාය. විටක තමාටම කතා කරගත්තාය. රොෂාන් යමක් ඇසූ විට ඇය කලබල වී මාතෘකාව මගහැරියාය. ඇය යමක් සංගවන බව රොෂාන්ට තදින්ම දැනිනි. දිනක් රොෂාන් පැරණි ඡායාරූප ඇල්බමයක් පෙරළමින් සිටියේය. සංජානීගේ කුඩා කාලයේ පින්තූර දෙස බලා සිටින විට ඔහුගේ දැස් එක් ඡායාරූපයක නතර විය. එහි තරුණ මාලිනී අගේ සැමියා සහ තවත් නාදුනන තරුණයෙකු සමග සිනාසෙමින් සිටියේය. ඒ තරුණයා පවුලේ සමාජිකයෙකු මින් නොපෙනුනි. ඔහුගේ බැල්මේ යම් අමුත්තක් විය. "අම්මේ, මේ කවුද?" රොෂාන් ඇල්බමය ඇය දෙසට දිගු කරමින් ඇසුවේය. මාලිනීගේ මුහුණ සුදු මැලි වී ගියේය. ඇය විවුලන දෙයකින් ඇල්බමේ උදුරාගත්තාක් මෙන් වසා දැමුවාය. ඒ පරණ යාළුවෙක් පුතා. ඔයාට ඔවයින් වැඩක් නෑනේ." ඈ කීවේ සැරසොරේකිනි. ඇගේ ඒ ප්‍රතිචාරය රොෂාන්ගේ සැකය තවත් වැඩි කළේය. දින කිහිපයකට පසු වෙළඳසැලේ මුදලාලි රොෂාන්ට කතා කළේය. දර්ශන සහිත පෙන්ඩ්‍රයිව් එක සූදානම් බව ඔහු කීවේය. රොෂාන් වෙවුලන දෑතින් එය රැගෙන නිවසට පැමිණියේය. ඔහු මාලිනීටද කතා කළේය. "අම්මේ, අපි මේක එකට බලමු. සංජානිට මොකද උනේ කියලා දැනගන්න අපිට අයිතියක් තියෙනවා." මාලිනී අකමැත්තෙන් වුවද ඔහුගේ ලැප්ටොප් පරිගණකයේ අසලින් වාඩි වූවාය. දර්ශන අපැහැදිලි විය. රාත්‍රියේ කළුවර මැදින් වාහනවල විදුලි ලාම්පු එලි කොමනක් පෙනුනි. ඔවුන් සංජානිගේ කුඩා රතු පැහැති මෝටර් රථය හඳුනාගත්තා. එය සාමාන්‍ය වේගයකින් පැමිණෙමින් තිබිනි. නමුත් හදිසියේම පිටුපසින් අධික වේගයෙන් පැමිණි කළු පැහැති මෝටර් රථයක් සංජානීගේ රථය ආසන්නයටම පැමිණ එවිට අනුතුරුදායක ලෙස ලං විය. එය පැහැදිලිවම හඹා ඒමකි. සංජානී බියෙන් තම රථයේ වේගය වැඩි කරන අයුරු පෙනිනි. කළු රථය ඇව පසුපස හඹා ආවේය. එක් වංගුවකදී කළු රථයේ ඇගේ රථයට ඉතා ආසන්නයෙන් පැමිණ මග අවහිර කිරීමට උත්සාහ කළේය. එයින් බේරීමට උත්සාහ කළ සංජානීගේ රථය පාලනය කරගත නොහැකිව පාරේ අයිනට විසිවී යන අයුරුත් ඉන්පසු සියල්ලම තත්පරයකින් නිශ්ශබ්ද වී විදුලි ලාම්පු එළිය එකවරම අඳුරේ ගිලී යන අයුරුත් ඔවුන් දුටුවේය. කළු රථය මොහොතකට නතර වී පසුව කිසිවක් සිදු නොවූ වාසේ වේගයෙන් එතනින් පිටව ගියේය. දෙවියනේ! මාලිනීගේ මුවින් වේදනාකාරී කෙඳිරියක් පිටවිය. රොෂාන්ගේ දෑත් කෝපයෙන් මිටවල බවට පත්විය. මේක අනතුරක් නෙවෙයි.
කවුරු හරි මේ දේ එයාට කරලා. රොෂාන් දර්ශන මන්දකට නතර කර කළු රථයේ අංක තහඩුව විශාල කර බැලුවීය. අංක අපැහැදිලි වූද කියවා ගැනීමට හැකිවිය. ඔහු වහාම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවය කරන තම මිතුරෙකුට ඇමතු විය. පැයකට පමණ පසු මිතුරාගෙන් පිළිතුර ලැබිනි. මචං ඒ වාහනේ රෙජිස්ටර් කරලා තියෙන්නේ නිර්මාල් ජයසූරිය කියලා කෙනෙක්ගේ නමට. රොෂානේ නම මීට පෙර අසා තිබුණේ නැත. නමුත් මාලිනීගේ මුහුණේ ඉරියව් වෙනස් විය. ඇගේ දැස් බියෙන් විශාල විය. ඇය නිර්මාල් යන නම මෙමිනුවාය. අම්මා ඔය නම දන්නවද? රොෂාන් නැසුවේය. මාලිනීගේ දැසින් කඳුළු ගලා එන්නට විය. ඇය වසර ගණනක් හදවතේ අගුලලා තිබූ රහස එළියට පැමිණියේය. නිර්මාල් කියන්නේ සරත්ගේ පුතා. ඇය හඬමින් කීවාය. කවුද සරත් කියන්නේ? මම සංජානගේ තාත්තට කලින් ආදරය කරපු කෙනා. ඇය කීවේ මහත් අපහසු වෙනි. අපේ ගෙවල් වලින් ඒ සම්බන්ධයට කැමති වුණේ නැහැ. පවුල් දෙක අතරේ ලොකු ප්‍රශ්න ඇති වුණා. අන්තිමට මට බල කරලා සංජානගේ තාත්තට බන්දලා දුන්නා. සරත් ඒ කම්පනයේ දරා ගන්නට බැරිව ටිකෙන් ටික ජීවිතේන් ඈත් වුණා. හරියට දැල්වෙමින් තිබුණු පහනක් හදිසි සුළඟකට අසු වෙලා නිවී යනව වගේ ඔහුගේ ජීවන ගමනත් අකාලේ අවසන් වුණා කියලා තමයි ආරංචි වුණේ. ඇය හුස්මක් ගත්තාය. එයාගේ පුතා නිර්මාල්. එයා හිතාගෙන ඉඳලා තියෙන්නේ එයාගේ තාත්තගේ කතාවේ හිස්තන පිරුවේ මම කියලා. එයා අවුරුදු ගාණක් තිස්සේ ඒ වෛරය හිතේ තියාගෙන මගෙන් පලිගන්න ක්‍රමයක් හොයා ඉඳලා තියෙනවා. එවිට සියල්ල පැහැදිලි විය. අබිරහස් දුරකථන එමුතුම් දුන්නේ නිර්මාල්‍ය. ඔහු මාලිනීව මානසිකව වටන්නට උත්සාහ කර ඇත. සංජානීව හඹා ගොස් ඇත්තේ ඇයව බියගැන්වීමට විය හැකි. නමුත් ඔහුගේ ඒ ක්‍රියාව අහිංසක ජීවිතයක් බිලිගෙන තිබිනි. සංජානී දිනපොතේ ලියා ඇත්තේ මේ තර්ජන ගැන විය හැකිය. ඇය ඒ බර තනිවම දරාගෙන සිටියත. කෝපය, දුක සහ පලිගැනීමේ හැඟීමෙන් රොෂාන්ගේ සිත පිරී ගියය. ඔහු සහ මාලිනී වහාම පොලිසියට ගොස් CCTV දර්ශන සහ මාලිනීගේ සම්පූර්ණ කතාව සහිතව පැමිණිල්ලක් දැමුහ. දින දෙකක් ඇතුළත නිර්මාල් ජයසූරියව අත්අඩංගුවට ගන්නා ලදී. ප්‍රශ්න කිරීම හමුවේ ඔහු සියල්ල පාපොච්චාරණය කළේය. ඔහුගේ අරමුණ වී තිබුණේ සංජානීව බියගන්වා ඇය හරහා මාලිනීට දුක් දීමටය. නමුත් තත්වය ඔහු සිතුවාට වඩා දරුණු අතට හැරී තිබිනි. සත්‍ය හෙළිවිය. අපරාධකරු නීතියේ රැහැනට හසුවිය. සංජානීට සාධාරණේ ඉටුවිය. නමුත් රොෂාන්ගේ සහ මාලිනීගේ හදවත්වල තිබූ ශෝකය පහව ගියේ නැත. එහෙත් දැන්නේ ශෝකයේ සමග මිශ්‍ර වූයේ සැකය සහ අවිනිශ්චිතභාවය නොවේ. එය පිරිසිදු ගැඹුරු වේදනාවක් පමණි. ඔවුන්ට දැන් එකිනෙකාගේ දැස් දෙස කෙලින් බැලිය හැකි විය. ඔවුන් අතර තවත් රහස් තිබුණේ නැත. මේ සිදුවීම් සියල්ල ඔවුන් දෙදෙනා අතර තිබූ බැඳීම පුදුමාකාර ලෙස ශක්තිමත් කළේය. රොෂාන් තව දුරටත් එහි රැඳී සිටියේ සංජානිගේ මතකයන් නිසාම නොවේ. ඔහු ඒ සිටියේ මාලිනී වෙනුවෙනි. ඇය දැන් ඔහුගේ නැන්දම්මා පමණක් නොව ඔහු රැක බලා ගත යුතු ඔහුගේම මව වැනි කෙනෙකු බවට පත් සිටියාය. දිනක් සවස් යාමයේ ඔවුන් දෙදෙනා සංජානීගේ සොහන අසල මල් පූජා කරමින් සිටියහ. පුතා, ඔයාට දැන් අලුත් ජීවිතයක් පටන් ගන්න කාලය හරි. මාලිනී සෙමින් කීවාය. මම නිසා ඔයාගේ ජීවිතේ මෙහෙම හිර කරගෙන ඉන්න එපා. රොෂාන් ඇගේ දෙස බලා මෘදුව සිනාසුනේය. මම කොහෙවත් යන්නේ නෑ අම්මේ. මගේ පවුල ඉන්න මෙතන. අපි දෙන්න එකට ඉමු. සංජානි වෙනුවෙන් අපි සතුටින් ඉන්න ඕන. එයා අපි දිහා බලාගෙන ඇති. මාලිනීගේ දැසින් ගලූ කඳුළු මෙවර ශෝකේ කඳුළු නොව සැනසුමේ සහ ආදරයේ කඳුළු විය. ඔවුන් දෙදෙනා නැති වී ගිය ආදරණීයෙකුගේ මතකයේ පාලමක් කරගනිමින් එකිනෙකාට ශක්තියක් වෙමින් නව ජීවන ගමනක් ආරම්භ කළා. ඒ ගමනේදී ඔවුන් තවදුරටත් නැන්දම්මා සහ බෑනා නොව එකම වේදනාවකින් බැඳුණු එකම ආදරයකින් සනසෙන අම්මා සහ පුතෙකු විය. නිවසේ බිත්ති අතර රැඳී තිබූ ශෝකී නිහඬතාවය
බලාපොරොත්තුවේ සහ සෙනෙහසේ උණුසුමින් පිරී යන්නට විය.